චිත්‍රයානියන් පඬි රජතුමාගේ ආඥාව දන්වා සිටියා. පාටලීපුත්‍ර නගරයට යා යුතු බව දන්වා සිටියා. ඉතින් ගෘහසීහ රජතුමා දළදා වහන්සේ වඩමවාගෙන මාවත පිරිසිදු කරලා සරසවලා පෙරහරකින් අප්‍රමාණ ප්‍රීතියකින් බුදුගුණ කියා ඒ මාවතේ දළදා වහන්සේ වැඩම කරගෙන යනවා. පඬිමහ රජතුමාගේ රාජ සභාවට මේ දළදා වහන්සේ වැඩමවාගෙන යනවා. ඉතින් ගෘහසීහ රජතුමා වැඩමවාගෙන යනකොට පඬි රජතුමා කේන්තියෙන් ඉන්නේ. නිගණ්ඨයන්ගේ වැරදි බස් අහලා ගෘහසීහ රජතුමා ගැනත් කේන්තියෙන් ඉන්නේ. තමන්ගේ සේවකයන්ට අණ කරනවා. ඊශ්වර සිව බ්‍රහ්ම අතෑරලා මේ මිනිවන් ඇටයකට වඳින මේ රජාටත් නිඳා කරන්න ඕනි. මේ මිනී ඇටේ දාන්න කිව්වා ගිනි අඟුරු වලකට. කරන්න දෙයක් නෑ රාජ නියෝගය. මහ පොළව හාරලා කිහිරි අඟුරු දවලා ගිනි අඟුරු වලක් හදලා බොහෝ දිනාට පේන්න ගෘහසීහ රජතුමාගෙන් උදුරාගත් දළදා වහන්සේ ගිනි අඟුරු වලට වීසි කළා. පින්වත්නි වම් දළදා වහන්සේ අන්න එදා දඹදිව් තලේ ආශ්චර්යවත් ප්‍රාතිහාර්යයක් සිද්ධ වෙනවා. බුරබුරා නැගින ගිනි අඟුරු වල මැද්දෙන් මහ විශාල කරත්ත රෝදයක් වගේ පියුමක් මතුවෙනවා. ආන්නේ පියුමේ මල් රේණු අතර මධ්‍ය මණ්ඩලයේ සුදු බුදු රැස් විහිදුවමින් දළදා වහන්සේ වැඩ සිටියා සත්‍යයි. බුරා නැගින ඒ ගිනි දැල් අතරේ රතු පාටින් ගිනි අඟුරු තිබෙන්නේ. නිවටුන්නේ මහ ගිනි දැල් අතරේ දළදා සමිඳුන් දමා ගසන්නේ. අහෝ අසිරියකි මේ සිදුවන්නේ. සම්බුදු බලයයි ලොවට පෙනෙන්නේ. අඟුරු වලින් මහ පියුම් මැවෙන්නේ. රියසකසේ නෙළුමක් පිබිදෙන්නේ. සාදු සාදු බුදු ගුණම දැනෙනවා. සාදු සාදු බුදු රැස් විහිදෙනවා. සාදු සාදු දළදා හිමි වඩිනා. සාදු සාදු පෙළහරක් පෙනෙනවා. පියුම් මතට දළදා හිමි වඩිනා. රැස් විහිදුවමින් අහසේ සිටිනා. සාදු සාදු දළදා නම දිනවා. සාදු සාදු බුදු රැස් විහිදෙනවා.
ආකාශී පියුම් කෙමිය මත්ති බුදුරැස් ධාරාවන්ගෙන් දිගන්තේ බබලවමින් දළදා වහන්සේ වැඩ සිටිනවා. නමුත් නිගණ්ඨයන්ට පඬි රජතුමාට ඒ සම්බුදු බලය දැනුනේ නැහැ. තව තවත් කෝපේ වැඩි වුණා. රජතුමනි මේක විශ්වාස කරන්න එපා. ඊට පස්සේ දළදා වහන්සේට තවත් හිංසාවක් කරන්න බැලුවා. විශාලව මෙවි ගිය පියුමින් දළදා වහන්සේ ඇරගෙන යකඩයක් මත තියලා කුළු ගෙඩියකින් ගහලා කුඩු කරන්න නියෝග කළා. ගුහසී රජතුමා හඬා වැළපෙනවා. කරන්න දෙයක් නැහැ. රාජා අන පිළිගත් රාජපුරුෂයෝ මොකද කළේ? කිව්වා වගේම බොහෝ දිනා හඬා වැළපෙද්දී යකඩයක් මත දළදා වහන්සේ තිබ්බා. ඒ වගේම විශාල කුළු ගෙඩියක් අරගෙන වේගයෙන් කුළු ගෙඩි පාරක් බලමු එතකොට මොකද වුනේ කියලා. අහෝ පුදුමයි අහෝ පුදුමයි කිනිහිරට යකුලින් තලන්නේ සාදු සාදු අපේ මුනිදුන් කිනිහිරේ ඇතුළට වඩින්නේ සඳක්සේ රැස්දහර විහිදා බුදුරෙසින් දසතම දිලින්නේ සාදු සාදු තුම් දළදා කිනිහිරේ ඇතුළට වඩින්නේ බලන්න පින්වත්නි මේ නුවර දළදා මැදුරේ වැඩ සිටින දළදා වහන්සේගේ ප්‍රාතිහාරමේ මේ දළදා වහන්සේගේ ආනුභාවය මේ දළදා වහන්සේට කිසිම හානියක් වුණේ නැහැ. කිනිහිර ඇතුළට දළදා වහන්සේ කිමිදුනා සුදු බුදු රැස් මාලාවන් පැන නැගිලා හාස්පස සුදු බුදු රැසින් වැහිලා ගියා. නමුත් නිගණ්ඨයන් කියනවා රජතුමනි ඕවා විශ්වාස කරන්න එපා. ඒ වගේ විඥා මේ ලෝකේ තියෙනවා කියලා දළදා වහන්සේට නොගුණ කිව්වා. එහෙනම් මේ කිනිහිර ඇතුළට කිඳා වැහපු මේ දළදා වහන්සේ ගන්න කාටද පුළුවන්? ඒ වෙලාවේ නිගණ්ඨයන් ඉදිරිපත් වෙනවා. රජතුමනි අපිට පුළුවන් ගන්නට. ශිවට පුළුවන් ওই දේ කරන්න. ඊශ්වරට පුළුවන් ওই දේ කරන්න. බ්‍රහ්මට පුළුවන් ওই දේ කරන්නට. මේ නිර්වත් නිගණ්ඨයන් නොයෙකුත් ස්තෝත්‍ර කියමින් දළදා වහන්සේ මතු කරගන්න බලනවා. නමුත් දළදා වහන්සේ වඩින්නේ නැහැ. ඊට පස්සේ පඬි රජතුමා අණ කරනවා මේ ප්‍රදේශයේ දළදා වහන්සේ උඩට ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් උඩට ගන්න. මේ අනබෙරේ හඬ ඇහෙනවා සිටු පුත්‍රයෙක්ට. කවුද සිටු පුත්‍රයා? අනාථපිණ්ඩික සිටු පුත්‍රයාගේ මුණුබුරෙක්. එතුමා පැමිණිලා නලල් තලේ බිම තියලා වන්දනා කරලා අනන්ත ආකාරයට බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ මෙනෙහි කරන්න ගත්තා. ස්වාමීනි තුන්ලව දිනූ ධර්මරාජානනි චද්දන්ත නම් මහා හස්ති රාජෙක් වෙලා උපන්න කාලේ ලී ගලා යද්දී ෂඩ්වර්ණ රශ්මි දහරා විහිදෙන්නා වූ දලයුවල උපුටා දුන්නේ ඔබ වහන්සේ නෙවෙයිද? ස්වාමීනි මේ මහා භද්‍ර කල්පයේදීම
පුංචි හාපැටියෙක් වෙලා ඉපදිලා බ්‍රාහ්මණ වේශයෙන් පැමිණි සක්දෙව් රජතුමාට ජීවිත දානීය දුන්නේ තම ශරීරයේ ගිනි මැලයකට පිච්චෙන්න සැලැස්වී ඔබ වහන්සේ නේද? ස්වාමීනි, සිවි මහා ජාතකයේදී ලී ගලද්දී ඇස් උපුටා දුන්නේ ස්වාමීනි ඔබ වහන්සේ නෙමෙයිද? ස්වාමීනි, ශාන්තිවාදී ජාතකේ කලාමු රජතුමා අනේක වද හිංසා දෙද්දී ඉවසීමෙන් මෛත්‍රිය වෙනස් නොකර මෛත්‍රියෙන් හදවත සිසිල් කරගත්තේ ඔබ වහන්සේ නෙමෙයිද? ස්වාමීනි, ධම්මපාල ජාතකයේ පුංචි කුමාරයෙකු ලෙස පියමහා රජතුමා සැහැසි ලෙසින් මේ අතපය කෑලි කෑලි කරද්දී අසීමාල වදේ කරද්දී පවා රජතුමාටත් රාජදේවියටත් වදකයාටත් සමාන මෙත්සිතක් පතුරුවමින් පාරමී ධර්මයන් පිරුවේ ඔබ වහන්සේමයි. ස්වාමීනි, එදා වානර ආත්මයේදී වානර රාජයෙකු උපන් කල වලේ වැටී සිටි මිනිසාට උපකාර කොට විඩා නිවන මොහොතේ ඒ අසත්පුරුෂයා ගලකින් ඔළුවට ගැහුවා. ඒ වෙලාවේ ලේ පෙරුණු හිසින් යුක්තව ලේ වගුරුවමින් ලේ බින්දු මතින් මාර්ගයේ පෙන්වාලමින් මග කිව්වේ ඒ මිනිසාට පිහිට වුණේ ඔබ වහන්සේමයි. ස්වාමීනි, කදිරංගාර ජාතකේ පසේ බුදුරජාණන් වහන්සේට දානේ නැති වෙයි කියන බයට ජීවිත පරිත්‍යාගයෙන් ගිනි අඟුරු වලට පැන දන් දුන්නේ ඔබ වහන්සේ. ස්වාමීනි, නිග්‍රෝධමික ජාතකයේදී ඒ දරු ඇති මව දෙන වදයෙන් බේරලා ඒ වෙනුවෙන් තම ජීවිතේ පූජා කරලා ඒ මුව දෙනට දිවිදුන් උතුමන් වහන්සේ ඔබ වහන්සේමයි. ස්වාමීනි, විදුර ජාතකයේදී සරුවඥ විලාසයෙන් විනීතභාවයේ විදහා දක්වා දිව්‍යයන් සහිත ලෝකයාට ප්‍රඥාවේ අනුහස් පෙන්වා වදාළේ ස්වාමීනි ඔබ වහන්සේමයි. ස්වාමීනි, මහා කපි ජාතකයේදී 84000ක් වානර සේනාවට ජීවිත දානීය දුන් හැටි මත මතකයි. ස්වාමීනි, තුණ්ඩිල ජාතකයේදී තුණ්ඩිල සූකරයන් ලෙසින් උපන් යුගයේ සරුවඥ විලාසයෙන් ලෝකයට අමා දහම් දේශනාව කළාට පස්සේ තුණ්ඩිලෝ වාදේ ලෙසින් අවුරුදු ගණනාවක් රාජ අනුශාසනාවක් ලෙස තබන්නට සැලැස්වේ ඔබ වහන්සේමයි. ස්වාමීනි, වට්ටක ජාතකේ නැගි නැගියා ලැබුගිනි නිවා දමා කල්පයක් පුරා බලපවතින සත්‍යයක් ක්‍රියාව කළේ ඔබ වහන්සේමයි. ස්වාමීනි, එදා මත්ස්‍ය රාජ ජාතකේ මත්ස්‍ය රාජයෙක් ලෙස උපන් යුගයේ සත්‍යයක් ක්‍රියා කළේ සත්‍යයේ බලෙන් මහා පොළොවට වැසි වැස්වී ඔබ වහන්සේමයි. ස්වාමීනි, වෙස්සන්තරාත්ම භාවයේදී දීපු දාණයට මේ මිහිකත හඬා වැළපුණා. ස්වාමීනි, ඒ අනන්ත ඉතිහාසයේ පාරමී ධර්මයන් පුරුපු හැටි මට සිහිපත් වෙනවා. මුචලින්දාදී නාගයන්, ධනපාලාදී හස්තියන්, කූටදන්තාදී බ්‍රාහ්මණයන්, බිම්බිසාරාදී රජවරු, සච්චක ආදී පිරිවැදියන්, කස්සපාදී ජටිලයන්, ආලවකාදී යක්ෂයන්, පහාරාදාදී අසුරයන්, පුරින්දදාදී දෙවිවරු, බකාදී බ්‍රහ්මයන් දඬුවමක් නැතුව ආයුධයක් නැතුව ධර්මයෙන් සංසිඳුවේ ඔබ වහන්සේ. මුනි රාජයන් වහන්සේ, නර රාජයන් වහන්සේ, පවිත්‍ර බ්‍රහ්ම රාජයන් වහන්සේ, සියලු පව් නසා දැමූ වීරයන් වහන්සේ, අනුන්ගේ පව් නසන තමන්ගේ අභිවෘද්ධිය අන් අයගේ අභිවෘද්ධිය සදන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, බුදුරජාණන් වහන්සේගේ විතරාගී ගුණේ නම් අනන්තයි අප්‍රමාණයි. අප පරම්පරාවේ අනාථපිණ්ඩික සිටුතුමා භාග්‍යතුන් වහන්සේට දෙව්රම් වේර පූජා කළා.
අනාථපිණ්ඩික සිටුතුමාට තිබුණ ශ්‍රද්ධාව මටත් තියෙනවා. ස්වාමීනි මාගේ ආරාධනාව ඉවසා වදාරනසේක්වා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ උතුම් දළදා වහන්සේ මේ යකඩ කිනිහිරෙන් උඩට වැඩම කරනා සේක්වා කියලා ආරාධනාවක් කළා. ආශ්චර්යයි පුදුම සහගතයි පින්වත්නි මේ වාම ශ්‍රී දළදා වහන්සේගේ අසිරිය. කිනිහිරේ කිඳා බැසගත්තේ දළදා වහන්සේ සුදුවන් බුදුරැස් දාරා විහිදුවමින් දිගම්තය බුදුරැසින් වසාලමින් ආස්කුසට පැන නැංගා. චන්ද්‍ර රේඛාවක්සේ බබලමින් බුදුරැස් දාරා විහිදුවමින් ප්‍රාතිහාර පාන්න පටන් ගත්තා. කාගෙත් දැස් කඳුලෙන් තෙත් වෙලා ගියා. මුවඟ සාදුකාර නැගුණා. සාදුකාරෙන් අවට ගිගුම් දුන්නා. දළදා වහන්සේ අහසට පැන නැගිලා දක්ෂිනාවර්තව භ්‍රමණය වෙමින් බුදුරැස් දාරා විහිදුවමින් ප්‍රාතිහාර පාන්නට වුණා. සාදු සාදු ඊ වාමශ්‍රී දළදා වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. දේත නළලි බැඳ වැඳුම් ලබන්නේ කඳුලින් සැමගේ දැස් තෙමෙන්නේ මුවගින් බුදු ගුණයට නොමදින්නේ සාදු සාදු බුදුරැස් විහිදෙන්නේ සුදු බුදුරැස් දහරින් ලොව නාවා සිරි දළදා බුදු රැස් විහිදෙනවා තිලොවට බුදු ගුණ මිහිර දැනෙනවා සාදු සාදු බුදු රැස් විහිදෙනවා සාදු සාදු බුදු රැස් විහිදෙනවා සාදු සාදු බුදු රැස් විහිදෙනවා සාදු සාදු